2027 ගොඩාක් ළමයි අහනවා මේ විදිහට අපේ පන්තිට ජොයින් වෙන කොහොමද 12 පන්ති පාඩම් ටික කවර් කරගන්නේ කියලා. අපේ ෆිසිකල් පන්ති එනවා නම් මේ ළමයින්ට මේක සම්පූර්ණ ප්‍රෝග්‍රෑම් එක ෆ්‍රී හම්බ වෙනවා. උසස් ප්‍රතිඵලයකට යනවා මොන මට්ටමේ හිටියද ඉතින් ඒගොල්ලන්ට ලොකු උදව්වක් වෙන ප්‍රෝග්‍රෑම් එකක් තමයි මේක. කියන්නේ 27 ළමයි අපේ පන්ති ආපු 26 ළමයින්ගෙන් 25 ළමයින්ගෙන් හරි 27 ළමයින්ගෙන් හරි ඕන ළමයින් හරින්න. අපි මාර වැඩතෝගයක් කරනවා. ඔයගොල්ලෝ දන්නවා ඕනනම් නිකන් YouTube එකට ගිහලා බලන්න අපේ වීඩියෝස් පාරණ කරපුවා ලයිව් ක්ලාසස් අපි මාර වැඩතෝගයක් කරන පන්තියක්. හරි ළමයි 2027 ළමයින්ගේ රීස්ටාර්ට් ප්‍රෝග්‍රෑම් එක ගැන කතා කරන්න මම අද ආවේ. මේක කරන්න හේතුව තමා ළමයි 2027 ගොඩාක් ළමයි අහනවා මේ විදිහට අපේ පන්තිට ජොයින් වෙන කොහොමද 12 පන්ති පාඩම් ටික කවර් කරගන්නේ කියලා. මොකද අර ඔයගොල්ලෝ මොන හරි හේතු නිසා පන්තිවල ප්‍රශ්න හෝ මොන හරි වාගේ ප්‍රශ්න හෝ මොනවා හරි හින්දා මේ වෙලාවේ පළවෙනි පාඩම් ඒ කියන්නේ මුල 12 පන්තිලා දාලා පාඩම් ටික වට හරියට කවර් වෙලා නැතුව ඇති. ඉතින් ඒක අපි ලස්සනට කවර් කරලා දෙනවා. මොකද මේ වෙලාවේ 2027 ළමයින්ට වැඩ කරන්න හිතලා තියෙන්නේ. ඇයි 2026 අයියලා අක්කලා විභාගෙල ඉනවා මේ වෙලාවේ. එතකොට සාමාන්‍යයෙන් හිතෙනවා හරිද ළමයින්ට වැඩ කරන්න. ඒ හිතන ළමයි ටික අනිවාර්යයෙන්ම හොඳම රෑන්ක් එකකට හොඳම උසස් ප්‍රතිඵලයකට යනවා මොන මට්ටමේ හිටියත්. ඉතින් ඒගොල්ලන්ට ලොකු උදව්වක් වෙන ප්‍රෝග්‍රෑම් එකක් තමයි මේක. ඉතින් මේකින් ඔයාලට 12 පන්තිලා දාලා පාඩම් ටික කවර් කරගන්න පුළුවන්. මම මේ වෙන විදිය කියන්නම්. සහ ඔයා මේක දකින්නේ අගෝස්තු 9 හෝ 10 වෙනිදා ඉඳලා එතනින් එහාට දවසක. ඔයා ඒක දැක්ක වෙලාවක ජොයින් වෙන්න පුළුවන් තරම් ඉක්මනට කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද මේ වැඩේ සැප්තැම්බර් 10 වෙනකන් යනවා. එතකොට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේක මාසේ ඒක තමයි මාසේ. එතකොට මේ මාසෙදී ඔයාට පුළුවන් මෙන්න මේ පාඩම් පහ. ඒ කියන්නේ පළවෙනි පාඩම, දෙවෙනි පාඩම, තුන්වෙනි පාඩම ඔයා දන්නවා, හතරවෙනි පාඩම, පස්වෙනි පාඩම ඔයා දන්නවනේ මේ පාඩම් මොනවද කියලා. මේ පාඩම් ටික කව වෙනවා වෙන්නේ මෙහෙමයි. මම වෙන වැඩේ කියන්නම්. මේක සරලව කතාව වෙන වැඩේ තමයි ළමයි මේ අපි මේ වෙද්දි අපේ මෙහෙයුම් පද්ධතිය වල ඉතාලම අවසාන කොටසක් යනවා ළමයි මේ මාසේ. ඒ කියන්නේ අර ගණන් හදන කොටස ඉතාලම වැදගත් ඒක. ඒ කොටසට ඔයාලට ලයිව් සම්බන්ධ වෙන්න පුළුවන්. සහ ඊට කලින් ටික අපි රෙකෝඩින් දෙනවා ටියුට් දෙකමත් එක්ක. හරිද? එතකොට වෙන දේ තේරුම් ගන්න. ඊට පස්සේ ළමයි ඔයාට අපි තාර්කික දාර සහ බූලන විජයගණිතය මේ වෙද්දි කරලා ඉවරයි. එතකොට ඒකෙත් ඔයාට මොන හරි කොටස් බැරි වෙලා ඇති දෙන්න. හරිද? ඒ කොටස් ටික ඔයාට බලා ගන්න. මේකේ ටියුට් දෙකක් තියෙනවා. ඒකත් එක්ක ඔයාට මේක රෙකෝඩින් ටික හම්බ වෙනවා. ඒක ඔයා බලන්න ලස්සනට වෙබ්සයිට් එකේ හම්බ වෙනවා. සහ ඊට අමතරව ළමයි ඊළඟ අමතරව මේ සංඛ්‍යා පද්ධති පාඩම ළමයි ඔයාට රෙකෝඩින් සම්පූර්ණයෙන් බලන්න පුළුවන්. ඕන කොටසක් කවර් කරගන්න සහ පරිගණක පරිණාමයේ පාඩම ළමයි ඔයාට ලයිව් කරගන්න පුළුවන්. පරිගණක පරිණාමයේ පාඩමෙත් ඔකි තියෙනවා තාක්ෂණික කොටස් ටිකක්. ඒ කියන්නේ ඒක මාර වැදගත් කොටස් ටිකක් තියෙනවා. ලස්සනට කරන්න ඕන. මොකද මේ විභාගයට වැඩිපුර අහන කොටස් ටිකක්. ඒ ටික සම්පූර්ණයෙන් ඔයාලා ලයිව් ඇවිල්ලා කවර් කරගන්න පුළුවන්. සහ ICT හැඳින්වීම කියන පාඩම ළමයි පේපර් එකක්. මොකද මෙන්න මේ පළවෙනි තුනම පේපර් තුනක් යනවා ළමයි. මේ පේපර් තුන ඔයාලට හම්බ වෙනවා. මාගින් එකත් එක්කම ලස්සනට ඔයාලට කවර් කරගන්න මම ඒක වෙන විදිහ අපේ පන්තියේදී කියන්නම්. එතකොට මේ ටිකට පේපර් සහ මේ දෙක ලයිව්. හරිද? ලයිව් සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට ඔයාලට මේ වැඩේදී පළවෙනි පාඩම ඇරෙන්න සියලුම පාඩම් වල අපේ පන්තිවල කරපු කලින් ඒ කියන්නේ මේ ඔයාලගේ 27 වෙනුවෙන්ම කරපු රෙකෝඩින්ග්ස් ටික බලන්න පුළුවන්. සහ දැනට යන ක්ලාස් එකට සම්පූර්ණ ලයිව් සම්බන්ධ වෙන්න පුළුවන්. මේක මේ වැඩේදී ළමයි සතියට දවස් 3ක් යනවා මේ වැඩේ. හරිද? සතියට දවස් 3ක් යනවා මම මේ කියලා දෙන සතිය දවස් 3ක් සහ ඒ වගේම ළමයි මේ වැඩේ ඉවර වෙනවත් එක්ක මේ ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙනවත් එක්කම ලබන මාසේ ඒ කියන්නේ සැප්තැම්බර් මාසේ එක් දිනයකදී ටර්ම් ටෙස්ට් එකක් තියෙනවා ළමයි. මේ පේපර්ස් මේ තියෙන මේ පාඩම් ටිකට ඔක්කොම අදාළව. හරිද? අපි කරනවා මොකද්ද? ටර්ම් ටෙස්ට් එකක්. ඒක ටාගට් කරගෙන වැඩ කරන්න. හරිද? බැරි ටික කවර් කරගෙන ලස්සනට ඒක ටාගට් කරගෙන වැඩ කරන්න. එතකොට ඒක ඉවරනාට පස්සේ තමයි යුනිට් පේපර්ස් ටික මම මෙතන මෙන්ෂන් කරලා තියෙන යුනිට් පේපර්ස් වලට හම්බ වෙනවා. වගේම ළමයි සතියේ දවස් 3ක් ලයිව් වෙනවා. ඒක බොහෝ දුරට බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා වෙයි. කිසිම අවුලක් නැහැ. රෑ 8ට පටන් ගන්න අපි ලයිව් එක. රෑ 8ට උදේ නෙවෙයි. ඔන්ලයින් වැඩක් සම්පූර්ණයෙන්ම. හරිද? සම්පූර්ණ ඔන්ලයින් වැඩක්. රෑ 8ට සම්බන්ධ වෙන්න තියෙන්නේ. ඕනම දවසක එන්න බැරිගෙන ඕනම වෙලාවක ළමයි රෙකෝඩින් බලන්න පුළුවන්. ඒක තමයි කතාව. එතකොට මේකට අදාළ ළමයි මේ මාසෙට අදාළ වලට ටියුට් 5ක් හම්බ වෙනවා. සම්පූර්ණයෙන් ඒ ටියුට් 5 වාට ගෙදෙට්ට එනවා. ලස්සනට. එතකොට මේ වැඩේ කොහොමයි වෙන්නේ? ඉතින් මේ වැඩේදී ඔයාලට පුළුවන් සම්පූර්ණයෙන් ඔයාලට දැන් තේරෙනවා සරලම කතාව මොකක්ද කියන එක. ඉතින් මේ අර කලින් පාඩම් ටික ලස්සනට කවර් කරගෙන ඉදිරි මාසවල අලුත් පාඩම් ටිකට ජොයින් වෙලා වැඩේ කරගෙන යන තමයි මේ ප්‍රෝග්‍රෑම් එක මම හැදුවේ. එතකොට මේ ප්‍රෝග්‍රෑම් එකේ සම්පූර්ණ කතාව කියන්න මේ ප්‍රෝග්‍රෑම් එක මේ අපේ ෆිසිකල් පන්ති එනවා නම් මේ ළමයින්ට මේක සම්පූර්ණයෙන් ෆිසිකල් පන්ති යන ළමයින්ට මේ ප්‍රෝග්‍රෑම් එක ෆ්‍රී හම්බ වෙනවා. අනිත් ළමයි සියලුම ළමයින්ට මේක මන්ත්ලි ෆී එක රුපියල් 3000ක් වෙනවා ළමයි. හරිද? 3000ක මන්ත්ලි ෆී එකක් තියෙනවා මේකට. මේ ටියුට් පහමයි ඔක්කොම ටික වලට හම්බ වෙනවා. එතකොට මේකට ළමයි රුපියල් 250කට ආසන්න ගාණක් කුරියර් ෆී එකක් ගෙවන්න වෙයි ගෙදරට ආවම. ඒක සහ ළමයි ඔයා මේ ක්ලාස් එකට ජොයින් වෙන්න 0.78.126.2001 කියන නම්බරයට මැසේජ් එකක් දාන්න. අපේ වෙබ්සයිට් එක හරහා ජොයින් වෙන්න පුළුවන්. මම හිතන්නේ ඔයගලන්ට ඒක ඊට වඩා ලේසි වෙයි. මොකද මේ අපේ ඇඩ්මින් පැනල් එකෙන් ඔයගලන්ට මේ වැඩේ සම්පූර්ණ කරලා දෙයි. මේ නම්බරයට මැසේජ් එකක් දාන්න.
ඉතින් මේ නම්බරට මැසේජ් දාලා පුළුවන් තරම් ඉක්මනට ජොයින් වෙන්න. මොකද අපි ලයිව් ඒ කියන්නේ මේ දැන් ඔයා මේ දකින්න වෙලාවේ මේ සතියේ පවා ඒ කියන්නේ වැඩේ මේ යනවා. මොකද වෙන්නේ බදාදා බ්‍රහස්පති සිකුරාදා සම්පූර්ණයෙන් ලයිව්. ඉතුරු ළමයි බැරි ඒවා ටික වාට සම්පූර්ණයෙන් කවර් කරගන්න පුළුවන් රෙකෝඩින් වලින්. ඉතින් කොහොම තමයි සම්පූර්ණ වැඩේ යන්නේ. ඩියුට් පහකුත් වෙනවා මේ මාසේ. ඉතින් අපි 2027 රීස්ටාර්ට් ප්‍රෝග්‍රෑමින් හම්බෙමු. මේකින් ඇත්තටම අපි රීස්ටාර්ට් වෙමු. රීස්ටාර්ට් වෙලා ඉතුරු වැඩේට සුපීරියර් රෙඩි වෙලා හරිද 27 2027 කියන විභාගය අපිට හොඳ කාලයක් හොඳ ටාගට් එකට යන්න තියෙන කාලයක් තියෙනවා. හොඳ ටාගට් එකකට දැම්ම ඉඳලා යන්. ඉතින් මේ අපේ මේ පන්තිය මේ දැන් අපේ පන්තිය හොඳ මට්ටමක තියෙනවා ලංකාව තුල. ඒකට හේතුව තමයි ළමයි මේ අපි මේ වගේ ප්‍රෝග්‍රෑම් සහ ඒවා හරහා ළමයින්ට තේරෙනවා කියලා මම හිතනවා. ඉතින් අපි කරන දේවල් ඉතින් මේ ඔක්කොම මේවා අර ඔයාලට අර මාර සංකීර්ණ తీර කොට සරල ලස්සනට පැහැදිලි කරලා තියෙනවා. ඔයා බලන්න ඇවිල්ලා ඉතින් 27 ළමයි මම කියන්නේ 27 ළමයි අපේ පන්ති ආපු 26 ළමයින්ගෙන් 25 ළමයින්ගෙන් හරි 24 ළමයින්ගෙන් හරි ඕන ළමයින්ගෙන් අහලා ඉන්න වැඩේට. ඉතින් මේ මං කැමති මේ වෙලාවේ පස්සයි හොඳට විභාගේ කරගන්න ඕනේ කියලා උණක් තියෙන සෙට් එකක් අපේ පන්තිරේ නෝන. හරිද? මොකද හේතුව එතන ඉඳලා අපි මාර වැඩ තෝගයක් කරනවා. ඔයගොල්ලෝ දන්නවා ඕනනම් නිකන් YouTube එකට ගිහලා බලන්න අපේ වීඩියෝස් පරණ කරපුවා ලයිව් ක්ලාසස් අපි මාර වැඩ තෝගයක් කරන පන්තියක්. ඒ වැඩ තොගය කරන්න හරිද? පුළුවන් හොඳ කැපැසිටි එකක් තියෙන ළමයි ටිකක් මම බලාපොරොත්තු වෙනවා ෆස්ට් අයි ළමයි ටික මේ වැඩේ ෆස්ට් අයි ළමයින්ට හරිද ෆස්ට් අයි ළමයි ඇවිල්ලා මේ ටික කවර් කරගන්න අපි ඉතුරු වැඩ ටික අපි ඉතුරු මාසවල වැඩ පිළිවෙල ලස්සන ඊළඟට කියන්නම් මේක තමයි අපි රීස්ටාර්ට් ප්‍රෝග්‍රෑම් එක මේක මාසයක් යන වැඩක් එහෙනම් සුපිරි ගේමක් ගහමු එහෙනම් දාන්න